ගන්නකො දෛසික. දැන් අපිට එකක් තියෙනවා කෙටිපස් භාවෝ කය ගොඩක් වෙලාවට පහ. හරි? ඊළඟට 14 දී සමහර විට බලය දෛසික ඇතුලෙන් වෙන්න පුළුවන්. ලැබිය හැකිය. මොන ලැබෙන්න පුළුවන්. මෙහෙම වැහත් වෙන්නේ. එතකොට දැන් මේකේ අපිට පළවෙනි එක තමයි දෛසිකේ තියරි ටික. ඔයගොල්ලොත් එකතු කරගන්න ඕනේ ඔක්කොම. හරි? තේරුණාද? දැන් දන්නවයි කියලා හිතලා එකත් එකක් මග අරගත්තු ගමන් කරන්න බෑ ගන්න. ඒ නිසා ඔක්කොම ටික ගන්න අපහසුතාවයක් එකතු කරගන්න. හරි? දැන් අපි හොඳ ප්‍රතිඵලයකට යන්න නම් එහෙම කරන්න ඕනේ. ඒකට ඕගොල්ලොන්ට එනවා දැන්ට ඕගොල්ලොන්ට අද දීලා තියෙන්නේ ෆෝන් එකට ටියුට් එක ලැබි අතට. හරි? පළවෙනි එකම තමයි දෛතික කොහොමද පිළිටවන්නේ එක. කොහොමද දෛතික පිළිටවන්නේ කියන එක. දෛතිකයක් අපි අඳුරන්නේ මෙහෙමනේ. දැන් මේක මෙන්න මේ ලක්ෂ්‍ය මොකද්ද මේක? මේකේ B කියලා කිව්වොත් මේ දෛතිකය දැන් ඊතලෙන් අපිට කියන්න පුළුවන්. මේකට කියන්නේ අපි දිශාව. දිශාව කියනකටත් වඩා මේක යොදන්න පටන් ගත්ත තැනට අපි කියන මේ ආරම්භක ලක්ෂ්‍ය. ඒක යෙදුම් ලක්ෂ්‍ය. මම මෙතන ඉන්නලම කතා කරනවා. යෙදුම් ලක්ෂ්‍ය. හරි? මේක ඉවර කරන තැනට අපි කියනවා අන්ත ලක්ෂ්‍ය. මේක මේ නොසලකා හරින ඊටාම වැදගත්ම පොයින්ට් එකක් ඈ. හරිද? ඒක දැල්දගේ පටන් ගන්න කොහෙන්ද ඉවර කරන්න කොහෙන්ද? මේක හොඳටම ලියන්න ඕනේ. මේක නැති වුණාම ගණන් හදන්න බෑ. මොකද ඇයි කියන්නේ වෙනම භාෂාවක් නේ. තේරුණාද කියන්නේ? ඒක ඇයි කියන්නේ සාමාන්‍ය වීජගතය නෙමෙයි. නේද? ඒක වෙනම එකක්. ඒ නිසා මෙන්න මෙහෙම. මොකද මේ දෛත්‍යකේ අපි කියවනවා AB කියලා. මොකද මේ තියෙන්නේ යෙදුම් ලක්ෂ්‍ය මේ තියෙන යෙදුම් ලක්ෂ්‍ය මේ අන්ත ලක්ෂ්‍ය. ඕක පළවෙනි කාරණාව. අන්ත ලක්ෂ්‍ය. ඊළඟට මේක මෙන්න මේ ආකාරයට ABC කියලා අපි නම් කරමු. ඒක ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ හරි පිහිටුම් දෛසික කියන තැනදී. පිහිටුම් දෛසික. මොනවද පිහිටුම් දෛසික? මේ වගේ ලක්ෂයකට සාපේක්ෂව තවත් ලක්ෂයක පිහිටීම. මේ ලක්ෂයකට සාපේක්ෂව තවත් ලක්ෂයක පිහිටීම. දෛසිකයක් විදිහට ඉදිරිපත් කරපුවාම මේකට අපි කියනවා ඌට සාපේක්ෂව එහි පිහිටුම් දෛසිකය. ගොඩක් වෙලාවට මේක සිම්පල් ඒ වගේ බොහෝ විට සිම්පල් ඒ වගේ අකුරු වලින් ආදී වශයෙන් මේක ඉදිරිපත් කරනවා. අපේක ඉදිරිපත් කරනවා. ඊළඟට අපි එනවා දෛසික මූලය කියන්නේ මොකේද? එකම ලක්ෂයකට අනුබද්ධව මේ වගේ අපි පිටණියක් මනිනකොට පොයින්ට්ස් කීපයක් අපි හඳුන්වා ගන්නවා එකම ලක්ෂයකට අනුව මේමයි පිහිටුම අපි ඉදිරිපත් කරනවා. හරි? ඒ කියන්නේ එක් ලක්ෂයකට සාපේක්ෂව
සාපේක්ෂව තවත් ලක්ෂ පද්ධතියක මේ ටීම වෛද්‍යක වශයෙන් ඉදිරිපත් කරන විට මුලින් ප්‍රකාශ කළ ලක්ෂ්‍ය මේකට අපි කියන දෛසික මූලය. දෛසික මූලය. ඊළඟට උගලන් තියෙනවා ABC කියලා දෛසික දෙකක් සමාන්තර වීම මොනවද සමාන්තර දෛසික කියලා කියන්නේ? මේවා අපිට ඕනේ සමාන්තර දෛසික මේවා පටපට ගාලා ලියා ගන්න ඕන නම් එකම දිශාවේ පිහිටි දෛසික දෙකක් නැත්නම් ප්‍රතිවිරුද්ධ දිශාවලට තියෙන දෛසික. A සමාන්තරයි B සමාන්තරයි C. A සමාන්තරයි B සමාන්තරයි C. එකම දිශාවේ හෝ ප්‍රතිවිරුද්ධ දිශාවේ සමාන්තර දෛසික. මේවා අවශ්‍යයි එකම දිශාවේ හෝ ප්‍රතිවිරුද්ධ දිශාවේ. ඕවා. right ඊළඟට සමාන දෛසික. විශාලත්වයෙන් මෙන්ම දිශාවෙන් සමාන දෛසික. හරි? ඒවා සමාන දෛසික කියනවා. දැන් අපි උදාහරණයක් සමාන්තරාශ්‍රයක ABCD කියලා ගත්තොත් AB අපේ AD දෛසිකේ BC දෛසිකේ සමානයි. AD දෛසිකේ සමානයි BC දෛසිකේ. දැන් ඕන වෙලාවක මෙන්න මේක ගත්ත හැකි. AB දෛසිකේ සමානයි BC දෛසිකේ. මේවා අපිට භාවිතා කර හැකි ඕන වෙලාවක. AB දෛසිකේ සමානයි විශාලත්වයෙන් මෙන්ම දිශාවෙන් සමාන දෛසික. හරි? උදාහරණයක් කරේ ඊළඟට තියෙනවා ඒකක දෛසික. අත්‍යවශ්‍ය ටික මම මේ කරන්නේ ඒක දෛසික. කිසියම් දෛසිකයක් දිශාවේ විශාලත්වයේ එකක වූ මේක ඉතා වැදගත් කාරණාවක්. දෛසිකයක් එම දිශාවේ ඒකක දෛසිකයකි. ඒක දෛසිකයයි. ඒ වගේම කිසියම් දෛසිකයක් එහි විශාලත්වයෙන් බෙදුව විට එම දිශාවේ ඒකක දෛසිකය ලැබේ. එහෙනම් ඔන්න දෛසිකයක් තියෙනවා. A කියලා. මේ දිශාවේ ඒකක දෛසිකය අපි hat කියලා කිව්වොත් ඒකට තොප්පියක් දාලා hat සමානයි ඒ බෙදීම ඒ වල මාපාංකය. මේක ඉතා වැදගත් ගණන් හදන්නයි. hat සමානයි ඒ බෙදීම ඒ වල මාපාංකය. මේකේ අමතර ප්‍රතිඵලයක් හම්බ වෙනවා.
එම නිසා අපිට ඒ දෛසිකේ ලැබෙනවා එහි විශාලත්වය වැඩි කිරීම ඒ හැට්. මෙන්න මේක හරි වැදගත්. එහි විශාලත්වය වැඩි කිරීම ඒ හැට්. හරි? අපිට අයිඩියකේ කියලා XY Z කියන අක්ෂ තුන ඔස්සේ සම්මතයක් විදිහට තියෙන දෛසික. සම්මතයක් විදිහට තියෙන දෛසික. මෙහෙම OX අපිට ගත්තොත් මෙහෙම OY OZ කියලා මෙහෙම අක්ෂ තුන අපි ගත්තොත් මෙහෙම අපි ගමු මෙහෙම ගමු මෙහෙම ගමු. එතකොට මේක ලම්බකයි මෙහෙම අපිට එනවා මෙහෙම එනවා. එතකොට මේකේ අපිට මේ දිශාවේ ඒක දෛසික සම්මතයක් විදිහට තියෙනවා මේක දිශාවේ ඒක දෛසික I. සම්මතයක් ඒක. සම්මතයක් මේක J මේක K. ඉස්පත් දිශාවේ එක දෛසික K. ඒතර අවකාශය තමයි ඔය නම් කරලා තියෙන්නේ. ඔහොම එනවා. ඊළඟට අපිට පුළුවන්කම තියෙනවා තලයක මෙන්න මේක භාවිතා කරලා මේ බලන්න අපිට පුළුවන්කම තියෙනවා තලයක පිහිටි දෛසිකයක් ඉදිරිපත් කරන්න. ඔකට දෛසික ආකලන නියමය අපිට ඕනේ. දෛසික ආකලන නියමය ඉගෙන ගමු. හරි? ඔයගොල්ලෝ දන්නවා දැන්ට? හරි? ඒ නිසා මෙහෙම අපිට ගන්න පුළුවන්. අද මම දෙන්න දෛසික ආකලන නියමය. මේ දිශාවේ එක දෛසිකය I. මේ දිශාවේ එක දෛසිකය J. එතකොට දැන් අපිට මේකේ මෙන්න මේ වගේ පොයින්ට් එකක් ගත්තොත් P කියලා. මෙතන ඉඳන් මෙතෙන්ට විශාලත්වය අපේ ඒක සිම්පල් x නා. මෙතන ඉඳන් මෙතෙන්ට විශාලත්වය ඒ කියන්නේ මේක y නා. හරිද? මෙන්න මේ ලක්ෂය අපිට මෙයා අපිට මෙන්න මේ දෛසිකය ලියන්න පුළුවන්. මේ දෛසිකය ලියන්න පුළුවන්. මෙහෙම. OP දෛසිකය සමානයි OA ධන AP. OA ධන AP. ඒතර OA කියලා කියන්නේ මොකද්ද? OA අපිට ලියන්න පුළුවන්. OA ධන AP ලියන්න බෑ. AP වෙනුවට මේක දෛසික ආකලන නියමය මම දෛසික ආකලන නියමය කියන්නේ නෑ තාම. දෛසික ආකලන නියමය OA ධන මේ AP කියන එකට ලියන්න පුළුවන් මෙන්න මේ OB කියලා. මෙතන OB කියලා. එතකොට මෙතන අපිට ලැබෙන මේ බලමුකෝ මේ විශාලත්වය මේ දිශාවේ ඒකක දෛසිකයෙන් වැඩි කරනවා. මේ විශාලත්වය ඒ කියන්නේ OA කියන එකේ විශාලත්වය x. මේක වැඩි කරන මේ දිශාවේ එක දෛසිකය. එතකොට අපිට OA හම්බ වෙනවා. x වැඩි කිරීමයි. ධන OB කියන එක අපිට හම්බ වෙනවා y වැඩි කිරීම j. එහෙනම් අපිට මෙන්න මේ OP කියන දෛසිකය අපිට හම්බ වෙනවා xi ධන yj කියලා. මේකේ විශාලත්වය. මේකේ විශාලත්වය අපිට ලැබෙන OP දෛසිකයේ මාපාංකය කියන්නේ OP පාදේ. OP පාදේ කියලා කියන්නේ OA වර්ගය ධන AP වර්ගයේ වර්ගමූලය. සමානයි OA වර්ගයේ ධන OA වර්ගයේ ධන AP වර්ගය කියන්නේ OB වර්ගය. එහෙනම් මේක අපිට ලැබෙනවා x වර්ග ධන y වර්ගයේ වර්ගමූලය. මෙන්න මේ සංගුණකෝල වර්ගයන්ගේ එකතුවේ වර්ගමූලය. ඒ කියන්නේ ඊළඟට අපිට ලැබෙනවා මේ OP දිශාවේ එකක දෛසිකය. OP දිශාවේ ඒකක දෛසිකය. ඒකක දෛසිකය. n කියන එක අපිට හම් වෙනවා OP දෛසිකයේ බෙදීම අනන්ත දැක්වීම. OP. ඒ කියන්නේ මේක සමානයි OP වල විශාලත්වය සමානයි xi ධන yj ගෙදීම x වර්ග ධන y වර්ගයේ වර්ගමූල. මෙන්න මේ වගේ අපිට මේක කරුණු ටිකක් එකතු කරගන්න පුළුවන්. හරි ඒ ටික ගන්න. දෛසික ආකලන නියමය හා දෛසික සමීකරණ කියන්න ඕනේ. බලමු. ඔය ටික ලියා ගන්න.
ඊළඟට පොතේ මෙහෙම දෛසික ආකලන නියමය. දෛසික ආකලන නියමය කියන්නේ මොකද්ද? හරි? දැන් මෙන්න මේක ඊළඟට දෛසික ආකලන නියමය දෛසික ආකලන නියමය ආකලන නියමය මෙහෙම කියන්නේ ත්‍රිකෝණයක අනුපිළිවෙලින්ගත් පාද දෙකක් මගින් විශාලත්වයෙන් හා දිශාවෙන් දෛසික දෙකක් නිරූපණය වන විට ත්‍රිකෝණයක අනුපිළිවෙලින්ගත් පාද දෙකක් මගින් විශාලත්වයෙන් හා දිශාවෙන් දෛසික දෙකක් නිරූපණය වන විට ඉතිරි පාදයේ විශාලත්වයෙන් දිශාවෙන් ඉතිරි පාදයේ විශාලත්වයෙන් හා දිශාවෙන් මේ දෛසික දෙකේ ඓක්‍ය නිරූපණය කෙරෙනවා. මේක AB මේක BC. මේක හරියට දැනගත්තොත් ඔය ගාන හදනවා. දෛසික B කොටසේ ගාන හදනවා. දෛසික ආකාර නියමයෙන් තමයි ගාන තියෙන්නේ. ඒ වුණාට මේක දන්නේ නැහැ හරියට. මේකට මැදින් පැනලා ලියනවා. මතක තියාගන්න ඕනේ මේක යෙදෙන්නේ කොහොමද? බල ත්‍රිකෝණ ප්‍රමේයදී ත්‍රිකෝණයක අනුපිළිවෙලින්ගත් පාද මගින් විශාලත්වයෙන් හා දිශාවෙන් කියලා කිව්වහම ඒක ත්‍රිකෝණයේ පාද තුනකට එක අතටම යන්නේ. වමට නම් වමට, දකුණට නම් දකුණට. මෙහෙම. මෙහෙම තියෙන්නේ. කොහොමද මේ මෙහෙම ත්‍රිකෝණයේ අනුපිළිවෙලින් පාද මගින් විශාලත්වයෙන් දිශාවෙන් කියලා මෙහෙම යන්නේ. දැන් මේකෙත් කියන්නේ ඒ ටිකමයි. ත්‍රිකෝණයේ පාද දෙකක් මගින් විශාලත්වයෙන් හා දිශාවෙන් දැක්වෙන දෛසික දෙක. පාද දෙකයි. එතකොට එක අතකට යන්නේ දෛසික දෙකයි. මේ මෙහා යන්නේ නැහැ. මේ දෙන්නේ නැහැ. AB ධන BC. AB ධන BC. මෙන්න මෙයා. AB ධන BC. දැන් මෙතන නතර වෙලා අනින්නේ මේ පොයින්ට් එක දැන් ඕපන් නෙමෙයි. දැන් ඔය ත්‍රිකෝණේ ත්‍රිපාදේ මකෝ කියනෝ. දැන් ওই දෛසික දෙක එකතු වෙනකොට මේ පොයින්ට් එක ඕපන් වෙලා තියෙන්නේ. මේකත් එහෙමයි. හරි. එතකොට මේක මොන ලක්ෂයක්ද? යෙදුම් ලක්ෂයක්ද අන්ත ලක්ෂයක්ද? මේක යෙදුම් ලක්ෂයක්. මේක අන්ත ලක්ෂයක්. එතකොට මෙතන ඉඳන් මෙතන නෙමෙයි ඕක ගන්නෙ. ඉතිරිපාදේ. ඉතිරිපාදේ ගන්න මේ යෙදුම් ලක්ෂයෙන්ලා ඉතින් අපිට මතක තියාගන්න ක්‍රම ඕනේනේ. මේ යෙදුම් ලක්ෂය ඉතිරි වෙලා තියෙන යෙදුම් ලක්ෂයෙන්ලා අන්ත ලක්ෂය. ඉතිරි වෙලා තියෙන යෙදුම් ලක්ෂයෙන්ලා ඉතිරි වෙලා තියෙන අන්ත ලක්ෂයට තමයි ගන්නෙ. නැත්නම් ඊතලේ අනිත් පැත්තට දාගනි. කරද්ද ගන්න එපා. AB ධන BC කියන්නේ AC. ඔන්න ඕක තමයි දැන් කොච්චරයි දැක්කලා ගන්න. මේකෙන් ගාණක් තියෙනවා. බානවා අපි මොනේ ඉංජිනේරින් කියන්නේ මොකක්ද කියලා. ඈ නේ ඒකනේ අර 2020 ඕලිවර් ළමයා පළවෙනි ආවෙච්ච ළමයා දෙපාරක් කුමලේ. දෙපාරක් කොම්පේ. හැබැයි ඊළඟ දරේ මිනිහා පළවෙනි ආවෙනවා. මිනිහා ඒකට කාලය ගත්ත අපි බය කල් දාලා අවුරුද්දක් මුල ඉඳලා ඔක්කොම කරා. ඒකට ඉතින් ගට්ස් ඕනේ. මගෙන් එම්ෙන් කලමන් පටන් ගත්තොත් එහෙම අර වාරගෙන මේ වාරගෙන එම්ෙන් වෙන පටන් ගත්තොත් කරන්න බෑ. හරි? ඒ කියන්නේ පිළිවෙලකට මේක මේව කරගන්න. දැන් මේක ඒ කියන්නේ මෙතන AB දෙන්නෙක් නම් මේම දෙන්නෙක් වෙනවා නම් මේක A මේක B නම් මේක A මේක B නම් හරි? මේක අපිට එනවා මොකද? A ධන B. හරි මේක A ධන B. මොක තමයි දෛසික ආකාරය. හරි? ඔබ ලියා ගන්න. ත්‍රිකෝණයක අනුපිළිවෙලින්ගත් පාද දෙකක් මගින්
විශාලත්වයෙන් හා දිශාවෙන්. ත්‍රිකෝණයක අනුපිළිවෙලින්ගත් පාදමගෙන් විශාලත්වයෙන් හා දිශාවෙන් දෛසික දෙකක් දැක්වෙන විට ඉතිරි පාදයේ විශාලත්වයෙන් හා දිශාවෙන් ඒ වායේ එකතුව නැත්නම් ඓක්‍ය නිරූපණය කෙරේ. ඒවා එකතුව නැතොත් ඓක්‍ය නිරූපණය කෙරේ. දැන් මේක මෙයා භාවිතා කරලා අපි මෙන්න මෙහෙම මෙන්න මේ දෛසික පිහිටුවා ගමු. හරි? මේ දෛසික පිහිටුවා ගමු. මේ බලන්න. මෙන්න මේවා පිහිටවන්න බෑ. පිහිටවනවා. පිහිටවනයි කියන්නේ පේන්න තියෙන්න ඕනේ. ඒ ධන බී. ඒ ඍණ බී. බී ධන ඒ. ඒ ධන භාගයයි බී. හරි? මේ ඍණ භාගයයි ඒ. ඔන්න ඔය දෛසික පිහිටවන්න ඕනේ. හරි? මෙන්න මේ දෛසික පිහිටවන්න. කොහොමද ගන්න? මෙයා භාවිතා කරලා ගන්නෙ. ඔන්න ගන්න හැටි. අපි ඉස්සෙල්ලා ගන්නවා OA සමානයි A OB සමානයි B ලෙස ගනිමු. හරි? OA සමානයි A OB සමානයි B ලෙස ගනිමු. හරිද? හරි. දැන් අපි මේකෙන් මෙන්න මෙහෙම A ධන B නේ. එහෙනම් A ධන B කියන එකේ ඉස්සෙල්ලාම A ධන B දෙන්න කොහොමද එන්නේ කියලා බලන්න. දැන් A ධන B මේ අවසන් වන තැනින් B
P පටන් ගන්න ඕන. ඔන්න ඕක තමයි ඕකේ තියෙන කේස් එක. එහෙනම් මේ බලන්නකෝ. ඔන්න මම මෙහෙම තියෙනවා. ආපහු අදිනවා. කොහේ? B මෙහෙම තියෙනවා. දැන් අර උගන්වපුවා මෙතෙන්ට පාවිච්චි කරන්න. අවසන් වන තැනින් B පටන් ගන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතන එනවා B දෛසිකයේ මෙතන අපිට ඕනේ B දෛසිකේ. තේරුණාද කියන්නේ? මෙතන B දෛසිකේ ඕනේ. ඉවර වෙන තැනින් B ඕනේ. හරිද? ඒ කියන්නේ B වල යෙදුම් ලක්ෂ්‍ය උතෙන්ට ගේන්න ඕනේ. මේක මෙහෙම තියෙද්දි ඒක අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? එතන සමාන දෛසිකයක් හදාගන්න එක. මේක සමාන දෛසිකයක් මෙතන පිටවනවා. මොනෝතන. මේක B. හරි? ඒ කියන්නේ අපි මෙතන ලියනවා මෙහෙම ලියනවා C. AC සමානයි B වන පරිදි. C පිටවමු. C පිටවමු. ඔන්න අපේ ඉස්සෙල්ලාම මෙයාව පිටව ගත්තා. දැන් තියෙනවා A මෙතන B. දැන් අපිට පුළුවන් එහෙනම් මෙන්න මේ දෙන්නගේ එකතුව මෙයා. right? එහෙනම් අපිට ලියන්න පුළුවන් OC සමානයි OA ධන AC. මෙයා අපි පිටවල පෙන්වන්න ඕනේ. දෛසික ආකලන නියමය කාටද දෙන්නේ OAC ත්‍රිකෝණයට. OACට. right? ඒ කියන්නේ A ධන B. A ධන B. මෙන්න මෙහෙම පිටවනවා කියන්නේ ඇඳලා තියෙන්නත් ඕනේ, ඊතල ටික වැටලා තියෙන්නත් ඕනේ, මේක සාධනය කරලා තියෙන්නත් ඕනේ. පිටවන්න කිව්වොත්. හරි? ඕක තමයි තියෙන්නේ. ඕගොල්ලෝගේ ගානේ තියෙන්නේ ඕක ඉදිරියට යෑම. හැම එකේම ඕක තමයි. හරි? රයිට්. හදාගන්න. ඉතින් ටික ලියන්න, ඉතුරු ටික හදන්න බලන්න. ඉතුරු ටික ඊරේ නෙමෙයි, ඊරේනේ පිටවන්න බලන්න ඒවා. ඔය වගේ ඇඳලා
OA AB ඕම OB මේක B. දැන් ඊළඟට A ධන ඍණ B. A ඍණ B කියන්නේ එකතුවක් විදිහට හදාගන්න. A ධන ඍණ B. A ධන ඍණ B. එහෙනම් A ධන ඍණ B වල එකතුව තමයි මේක තමයි ආකලනය. මේකට අපි කියන්නේ දෛසික ව්‍යාකරණය කියලා. නමුත් අපි මේක ආකලනයක් විදිහට හදන්නේ. එහෙනම් මෙයා මේ අවසන් වුණොත් තැනින් ඍණ B පටන් ගන්න. අවසන් වුණොත් තැනින් ඍණ B පටන් ගන්න. මෙන්න ඉවර වුණොත් තැනින් ඍණ B කියන්නේ මේට ප්‍රතිවිරුද්ධ අතට. මෙතනින් පටන් ගන්න. මේකේ ඍණ B පටන් ගන්න මෙතනින්. මේක ඍණ B. දැන් හරි දැන් මේක D. අපිට මෙහෙම ලියන්න පුළුවන්. AD සමානයි ඍණ B වන පරිදි D නිර්මාණය කරමු. D පිහිටුවමු. දැන් මෙයා සාධනය කරන මෙයා ගන්න. දැන් ලියන්න OD සමානයි OA ධන AD. OA ධන AD. OA ධන AD. මෙයා A මෙයා ඍණ B. ඒ කියන්නේ A ඍණ B. මෙතන ලියන්න දෛසික ආකලන නියමය OAD ත්‍රිකෝණයට. තේරුණාද මේක? මෙන්න මේ යෙදීම හරියට කරගන්න. ඊටු ටිකත් සාධනය කරන්න ඊටු ප්‍රමේය ගන්න.
හරි මෙහෙම. ඕකේ මෙහෙම හොරවට දැන් අපි මීදණය කියමුකෝ. මීදණය නම් ඉස්සෙල්ලා පටන් ගන්න ඕනේ මී අදින්න. මෙහෙම දැන් මේක ඕවේ තියෙනවා. ඕවේ තියෙනවා. මේක ඕබී තියෙනවා. ඒත් මීදණය නම් මුලින් මී. දැන් මෙයා ඉවර වෙන්න තැනින් ඒ පටන් ගන්න. මෙයාට සමාන අයිතිකයක් අදින්න. ඕක තමයි අපිට ඕනේ කරන්නේ. එතකොට මෙයා අපි ගත්තා ඒ ඔන්න ඔතන. එතකොට මෙන්න මෙතන අපිට මේක C නම් අපිට ලැබෙනවා EC සමානයි A වන පරිදි කියව ගමන් මේකට සමාන්තරයි සමානයි. හරි C පිහිටෝ. එතකොට අපිට එනවා මෙහෙම OC දෛසිකය සමානයි OB ධන BC. OB කියන්නේ B ධන BC කියන්නේ A. මෙන්න මෙහෙම දෛසිකය පිහිටවන්න. හරි ඊළඟට A ධන භාගයයි B ගාම A ධන භාගයයි B. A ධන භාගයයි B කිව්වම මෙහෙම A OA B පිහිටවලා මේකෙන් භාගයක් මෙතෙන්ට ගන්න. E හරි මෙතන E. එතකොට දැන් ඕකේ ලියන්න ඕනේ මෙහෙම. AE සමානයි භාගයයි OB. භාගයයි OB වන පරිදි E පිහිටවමු. මොනවතන? එතකොට මෙතන A එනවා. මෙතන භාගයයි B එනවා. අපිට එනවා මෙහෙම. OE සමානයි OA දන මෙන්න මේ දෛතික දෙක පිහිටුවා ගැනීම කියන එක හරියට කරගන්න පුතේ ওই ගානේ ඇති දෙයක් නැහැ. දෛතිකාකලන නියමය OAE ත්‍රිකෝණයට. ත්‍රිකෝණයට. හරි? A ධන භාගයයි B. A ධන භාගයයි B. හරි. පිටවන්න. O A B ඒකරේඛීය නොවන තුනකි. OA සමානයි A හා OB සමානයි B වේ. හරි? පළවෙනි එක මේ මාප ලියමු. OACB සමාන්තරාශ්‍රයක් වන පරිදි C පිහිටවන්න. හරි? ACE හා BCE මධ්‍ය ලක්ෂ L හා M වේ. එක OL හා OM A හා B ඇසුරෙන් සොයන්න. A හා B ඇසුරින් සොයන්න. සොයන්න. දෙක LM දෛසිකය සොයන්න.
LM සොයන්න. හදන්න බලන්න ඔය ගාන. හරි.
ඒ ප්‍රමාණය අපිට තියෙනවා මෙයා O A C B මෙයා A මෙයා B හරි તો අපෙන් අහන්නේ මොකද්ද මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය L මෙයාගේ මධ්‍ය ලක්ෂ්‍ය M හරි මේක M අපෙන් අහන්නේ OL તો OL අපිට දෙන්න පුළුවන් ත්‍රිකෝණයක් තෝරගන්නකෝ මෙයා දෙන්න පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එන්න හරි සමානයි OA දන AL දෛසික ආකලන නියමය මේක ලියන්න OAL ත්‍රිකෝණයට මේක සමානයි අපිට ලියන්න පුළුවන් OA ධන භාගයයි AC මේක සමානයි OA ධන භාගයයි OB එහෙනම් මෙයා සමානයි A ධන භාගයයි B A ධන භාගයයි B ඊළඟට අපිට පුළුවන් මෙහෙම OM හොයන්න OM හොයන්න අපිට මෙහෙම කර හැකි OM සමානයි OB ධන BM දෛසික ආකලන නියමය OBM ත්‍රිකෝණයට සමාන වෙනවා OB ධන භාගයයි BC සමානයි OB ධන භාගයයි OA සමානයි B ධන භාගයයි දැන් අපෙන් අහනවා ඊළඟට හරි LM හොයන්න මෙයා දෙන්න LM සමානයි මේ LM L සිට M මෙතන ඉඳන් අතෙන්ට මම L වලින් මෙතෙන්ට එනවා හරි L වලින් එනවා LO ධන OM LO ධන OM කියලා කියන්නේ ඍණ OL ඍණ OL ධන OM එයා හැරෙවුවා සමානයි ඍණ A ධන භාගයයි B ධන OM B ධන භාගයයි අපිට ලැබෙනවා මොකද අපිට ලැබෙන්නේ ඍණ භාගයයි B සෝරි ධන භාගයයි B ඍණ භාගයයි A ඍණ භාගයයි A අපිට එනවා භාගයයි B ඍණේ භාගයයි B ඍණේ මොකද මෙහෙමත් හොයන්න පුළුවන් මෙහෙමත් හොයන්න පුළුවන් LM කියන දෛසිකයේ සමානයි කාට හරි පුළුවන් හොයන්න LC ධන CM දෛසික ආකලන නියමය LCM ත්‍රිකෝණයට මෙහෙම පුළුවන් මේක සමාන LC කියන්නේ භාගයයි මේ LC දෛසිකය කියලා කියන්නේ භාගයයි AC භාගයයි AC හරි ධන CM කියලා කියන්නේ භාගයයි CB එතකොට අපිට මෙතන ලැබෙනවා භාගයයි AC කියන්නේ B හරි AC වලට ලියන්න හැකි AC වලට ලියන්න පුළුවන් OB කියලා මේ AC සමානයි OB ට භාගයයි CB ට ලියන්න පුළුවන් මේ CB කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට ඒකට ලියන්න පුළුවන් භාගයයි මෙතන ලියන්න පුළුවන් C
CB වෙනුවට AO. AO. OA නෙමෙයි AO. භාගයයි වයිදන භාගයයි ඍණයි සමානයි භාගයයි බීරිනේ. මෙහෙමත් හදන්න පුළුවන්. ඒකත් ලියා ගන්න. ඒකත් ලියා ගන්න. ඒවටල මුල් කොටස් වල තියෙන්නේ මේවා ඒ ටික අනිවාර්යයෙන්ම කරන්න කරලා ගණන් වලට යන්න. විභාග ගැටළු වලින් පටන් ගන්න එපා. ඊළඟට මෙන්න මේ මේකක් තියෙනවා. එහා බී එහා බී එහා බී නිශ්ශූන්‍ය අසමාන්තර දෛසික දෙකක් නම් ලැම්ඩා ධන මියුබී සමානයි අභිශූන්‍ය වීමට අවශ්‍යතාවය. හරි මේකේ මෙහෙම. දැන් මේක සිලබස් එකේ මාතෘකාව දාලා නැහැ. හැබැයි දැන් මේක කරන්න ඕනේ. මේක මොකද මේක කරන්න ඕනේ කියලා කියන එක මම දිගින් දිගටම කිව්වා. දැන් මේක 23 මම හිතන්නේ පේපර් එකේ ඇහුවා. සිලබස් එකේ දාන්නේ සම්පූර්ණ සාධනය ඇහුවා. මේක සාධනය කරන්නේ කොහොමද? අවශ්‍යතාවය. මෙන්න මෙහෙම. පළවෙනි ක්‍රමයක් මම කියලා දෙනවා ලේසි එක. ලැම්ඩා දන මියුපී සමානයි අභිශූන්‍ය සලකමු. මේ බලන්න කොහොතේ දැන් අපිට මෙතන කිසියම් දෛසිකයක් මෙහෙම තියෙනවා නම් ඒ කියලා. හරි? මෙහෙම හිතන්නකෝ ඔයගොල්ලෝ. මට පේන දොරක මෙහෙම අපි ගමු මේක A කියලා. එතකොට මේක 2යි A කියලා ගන්න. 2යි A කියලා කිව්වොත් මේ වගේ දෙකක් නේ. එතකොට අපිට මේක 2යි A කියන දෛසිකය මෙතන ඉඳන් මෙතෙන්ට කියලා ගන්න පුළුවන්. අපිට මේ හරියට B කියලා. හරිද? දැන් අපි මෙතන ඉඳන් මෙන්න මේ හරියට පොඩි
දෛසිකයක් අපි දාගත්තොත් B කියලා. මේ දෛසිකය තුනෙන් වැඩි කරපුවම මෙතෙන්ට එනවා කියලා හිතන්න. හරියට මේ ගන්නට. මේක 3B කියලා හිතන්න. දැන් උන් සමාන්තරයි. උන් සමාන්තර දෛසික දෙකක්. A හා B සමාන්තර දෛසික දෙකක්. සමාන්තර නම් මේ මෙන්න මෙහෙම. මේ කිසිවෙක් බිඳුවක් නොවේ. මෙයා බිඳුව වෙන්නේ නැහැ, මෙයා බිඳුව වෙන්නේ නැහැ, මෙයා අபிෂෝණ වෙන්නේ නැහැ, මෙයා බිඳුව වෙන්නේ නැහැ. හැබැයි ඕන්ගේ එකතු අபிෂෝණ වෙනවා. මෙයාට මෙයා එකතු කරපු ගමන් සමාන දෛසික දෙකක් දෙපැත්තට තියෙන. මෙයයි එයාගේ ඍණ දෛසිකය හැදෙන්නේ. තේරුණාද ඒක? දැන් මේකේ දෙගුණය මෙතෙන්ට ආවා. මේකේ තුන් ගුණය මෙතෙන්ට ආවා. කොහොම? අර ඒ දෙක එකතු වුණාම අபிෂෝණයි. මේ කවුරුත් බින්දාලා නැහැ. ඒක සමාන්තර දෛසිකවල මේ පැත්තම තිබ්බත් ඒක වෙන්නේ. මේ පැත්තටම තිබ්බත් ඔක මේ කියලා මෙහෙම ප්‍රමාණයක් තුනයි කියන්නේ. ඍණ තුනයි මේ කියවනම් අනිත් පැත්ත හැදුණා. ඍණ තුනයි මේ කියවනම් නග්ගාලා අනිත් පැත්ත හැරෙනවා. තේරුණාද කියන්නේ? මෙයාට 2ට මෙයා එකතු කරපු ගමන් අபிෂෝණයි. සමාන්තර නම් තමයි ඒක වෙන්නේ. එහෙනම් මේමයි. මේක මේ දිශාවේ නෙමෙයි නම් මේ තියෙන මේ වගේ දිශාවකට නම් මේ තියෙන මේ වගේ දිශාවට නම් හොඳට අහගන්න. මේ වගේ දිශාවට නම් මේ තියෙන්නේ. මේක කීයමත් වැඩි කරලා මේකට ප්‍රතිවිරුද්ධ දෛසිකය හදන්න බෑ. මේක කීයෙන්වත් වැඩි කරලා මේකට ප්‍රතිවිරුද්ධ දෛසිකය හදන්න බෑ. හරිද? සමාන්තර නැත්තම්. සමාන්තර නම් තමයි එහෙම හදන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මෙහෙම කියන්න පුළුවන් මේ අය ඒ අසමාන්තරයි බීනම්. ඒ අසමාන්තරයි බීනම් මේකට ප්‍රතිවිරුද්ධක මේකෙන් හැදෙන්න බෑ. ඔනෝයි තර්කය ගන්න. මේකට ප්‍රතිවිරුද්ධක නම් මේකෙන් හැදෙන්න බෑ. මේවා අදිශ දෙකන්නේ. එහෙනම් ලැම්ඩා වෙනම අභිශූන්‍ය වෙන්න ඕනේ. මියු මේ වෙනම අභිශූන්‍ය වෙන්න ඕනේ. ඒ කියන එක බීට සමාන්තර නැත්තම්. සමාන්තර නැත්තම් මෙයාගේ ප්‍රතිවිරුද්ධය හදන්න බෑ. වෙන කොයි හරි හැරිලා තියෙන්නේ. එහෙනම් මෙයා වෙනම අභිශූන්‍ය වෙන්න ඕනේ. මෙයා වෙනම අභිශූන්‍ය වෙන්න ඕනේ. එතකොට තමයි මේ දෙන්න එකතුව අභිශූන්‍ය වෙන්නේ. දැන් ඒකේන එක අභිශූන්‍ය දෛසිකයන් නෙවෙයි නිශූන්‍යයි. නිශූන්‍යයි කියන්නේ ශූන්‍ය වෙන්නේ නැහැ. එම නිසා මොකද වෙන්නේ ලැම්ඩා බිඳුවයි. හරි? මේ කියන එක අභිශූන්‍ය නැහැ. එම නිසා මෙව් කියන එක සමාන බිඳුවයි. 2023 ගාන ඕනම් බලන්න ඕනේ. 23 මට හිතෙන විදිහට 23 ගාන තියෙන්නේ මේක නැද්ද? ඒකේ 21 කෙලින්ම සාධනෙ තියෙනවා. ලැම්ඩා සමාන බිඳුව මේ සමාන බිඳුව බව පෙන්වනවා. මේව ලියන්න ඕනේ මේක හැබැයි මාකින් එකේ ඉන්නේ මේක. කොහොමද දැන් මෙන්න මේවා මේ අර ගුරුවරු මේවා කරන්න ඕනේ. මේවා පැනලා යන්න බෑ ගුරුවරුන්ට. හරිද? එතකොට මේ තියෙන එකේ දැන් මෙහෙම කියන්නේ. අපිට මෙන්න මේ තියෙන දැන් ගණිත අභ්‍යවන්නේ වගේ තියරි එකක් සාධනය කරන විදියක් එක්තරා විදියක් තමයි විසංවාදය.
මොකද්ද විසම්වාදය කියන්නේ? ඈ දැන් ගන්න අපි උගන්වන්නේ. විසම්වාදය කියන්නේ සංවාදයක් ගොඩනගා ගන්න බෑ. ඒකනේ විසම්වාදය කියන්නේ. ඒ කියන්නේ ඒකට ගැළපෙන සංවාදයක් හදන්න බෑ. එතකොට විසම්වාදය. මේ විසම්වාදය ඇතුලේ ප්‍රකාශනිකුත් කරනවා. ඔකෝ මෙන්න බෑ කියලා. තේරුණාද? මේක ගණිතය සාධනය කරන විදියක්. ගණිත මූල ධර්ම සාධනය කරන විදියක්. විසම්වාදයේ එලෙවල් වලට නැහැ. විසම්වාදයෙන් සාධනය උගන්වන්න කියලා නැහැ. හරිද? හැබැයි මාකින් එකේ එනවා. ඔය සාධනේ දාලා තියෙන මාකින් එකේ විසම්වාදේ. විසම්වාදයෙන් සාධනේ නැහැ. ඉතින් මේවා තර්ක කරලා වැඩක් නැහැ. රයිට්? මේවා විසම්වාදේ කියන්නේ ලැම්ඩායේ හරි මෙහෙම අපිට ගන්න පුළුවන් mu b කියන එක ගන්නකො. දැන් b කියන එක ලැම්ඩායි සමානයි. දැන් mu b සමානයි අපි ෂොන්නේ නම් b සමානයි ඍණ ලැම්ඩායට mu. ඒක මොකද වෙලා තියෙන්නේ? මේ බලන්නකො. B කියන දෛසිකය මෙන්න මෙහෙම අදිශයක් වතාවක් A කියලා හැදිලානේ. අතන හැදිලාද නැද්ද? හැදිලා. එහෙම වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්ද බැයිද? වෙන්න බෑනේ. ඇයි වෙන්න බැරි? මේ මොකද්ද මේ කියන්නේ? නිශ්ශූන්‍ය අසමාන්තර. ශූන්‍ය දෛසිකත් නෙමෙයි. අසමාන්තර දෛසික දෙක. මේ අසමාන්තර නම් මෙයා කොහොමද මෙයා ඇසුරෙන් කියන්නේ? අසමාන්තර නම් කොහොමද මෙයා ඇසුරෙන් කියන්න පුළුවන්ද? කියන්න බෑ. සමාන්තර වෙන්න ඕනේ කියන්නේ. සමාන්තර නම් පුළුවන්. අසමාන්තර නම් කියන්න බෑ. තේරුණාද කියන්නේ? මේකට කේ කියන්නකෝ. අසමාන්තරයි. අසමාන්තර නම් කියන්න බෑ එහෙම. හැබැයි එහෙම ප්‍රකාශනයක් ඇවිල්ලා. මේ එහෙම ප්‍රකාශනයක් ගොඩ නැගිලානේ. ඒ වුණාට වෙන්න බෑනේ. ඕන විසම්මාදේ. ඒ වුණාද කියන්නේ? මෙහෙම වෙන්න බෑ වුණාට එහෙම එකක් ගොඩ නැගිලා. එහෙනම් අපි කියනවා නමුත් ඒ අසමානයි ඒ අසමාන්තරයි මේ. එම නිසා විසංවාදේ. දැන් ඇත්තටම නම් මෙතන ප්‍රකාශ වෙන්න ඕනේ මෙහිදී ඇත. ඒ වාක්‍ය කියන්නේ නැහැ. ඉතින් ගණන් දන්න මිනිස්සුන්ට මේක අපි හදලා පෙන්නන්නේ. දැන් තේරුණාද කියන එක? මේක මේවා ලියන්න ඕනේ නැහැ. ඔයාලට තේරුම් ගන්න ලියා ගන්න. මෙහිදී ඒ ඇසුරින් මේ ප්‍රකාශ වී ඇත. ප්‍රකාශ වී ඇත. නමුත් ඒ අසමාන්තරයි B. ඒක වෙන්න බෑ. නේ? නමුත් ඒ අසමාන්තරයි B. එම නිසා විසම්වාදයෙන් ලම්බෙන්නු. උන්නතර. දැන් ඔය දෙන්නම බිඳුවයි කියලා එක සැරේ ගන්නෑ. මේකට අගයක් මොනවා වගේක් තිබුණත් ලැම්ඩා බිඳුවයි. අපේ ලෝකේ දැනට කියන්න පුළුවන් එච්චරයි. බිඳුව බෙදින් බිඳුව වුණත් බිඳුව වෙන්න පුළුවන් සීමාවල අපිට එහෙම අවස්ථා වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒකට හොයන්න යන්නේ නැහැ බිඳුව මේ මොකද කියලා. හරි? මේ x බෙදීමයි. වෙන්න පුළුවන් එකයි. එකක් x බිඳුවට ගිහිල්ලා y අගයකට යනවා. එක x අගයකට ගිහිල්ලා y අනන්තයට යනවා. තේරුණාද? x අගයකට ගිහිල්ලා y අනන්තයට යනවා. එතකොටත් ඉතක් උඩයි. තේරුණාද? එතකොට ඒ වුණාට ඒක ඇතුලේ අපිට කිසිවක් ගොඩනගන්න බෑනේ. x ට අගයක් දීලා y ට අනන්තය දුන්නයි කියලා මුකවත් x ටවත් y ටවත් අගයක් ගැන ප්‍රකාශ කරන්න බෑ. ඒ නිසා ගන්න දැනට පාවිච්චි කරන විදිහ තමයි ලෝකේ ගණිතයේ. හරි? මේක බිඳුව නම් මෙන්න මේ 9 බිඳුවයි.
තියෙනවද කියන එක. එහෙනම් මෙන්න මෙතනින් අපි ගන්න එම නිසා ලැම්ඩා සමානයි බිඳුව. ඒ ආකාරයටම ඒ ආකාරයටම හරි ඒ සමානයි ඍණ මෙව යට ලැම්ඩා b. හරි විසම්මාදයෙන් මේ සමානයි බිඳුවයි. මේකට ලැම්ඩා සමානයි බිඳුවයි මෙව සමානයි බිඳුවයි. එම නිසා ලැම්ඩා සමානයි බිඳුවයි මෙව සමානයි බිඳුවයි. මේක තමයි ඔයගොල්ලෝගේ මාකින් එකේ එන එක. ඒ නිසා මේක තේරුම් ගැනීමට try එකක් දෙන්න. හරි? හරිද? මේක පැහැදිලි. මේක පැහැදිලි වුණාට මේකට ඔයගොල්ලන්ට ලකුණු දෙනවා. ලකුණු දෙන්නට අරක තමයි ගණිත මූලධර්මයක් ඇතුළේ පිළිගන්නේ. ගණිත මූලධර්මයක් ඇතුළේ විසම්වාදය කියන එක ගණිත ක්‍රමයන් සාධනය කරන එකක්. හරි?
දැන් ප්‍රමාණයෙන් තේරුණා. ඒක හැදෙන හැටි තේරුම් ගන්න. විසම්වාදය කියන්නේ මොකද්ද? හරි. එතකොට මේ විසම්වාදය කියන්නේ මොකද්ද කියලා අහුවොත් එහෙම ඒක ක්‍රමයන් සාධනය කරන ගණිත මූලධර්ම සාධනය කරන ක්‍රමවේදයක්. හැබැයි අපට වන්නන්න නැහැ. සිලබස් එකේ නැහැ. වෙබයට ගන්න දෙනවා. හරි. ඒකල ඕකෙන් තමයි ඒවලා තියෙන්නේ. රයිට්. ඊළඟට දැන් සංගුණක සම්බන්ධ කිරීම මෙහෙම කරන්න බෑ ඕකේ. ඔය ගාන ආපුවම මෙහෙම කොහොම වතාවක් ඒ දන මෙහෙම වතාවක් B ඇවිල්ලා දැන් අර එනයින් කියලා තියෙන්නේ ඕක ගාන කරා. වෙන විදිහකට ඇදුවට දෙන්නේ නැහැ. ඔය විදිහට ගන්න ඕන. හරි. මේක වතාවක් B සමානයි අපි ෂෝනේ කියලා අරගෙන මෙහා බින්දුව කරලා ගන්න ඕනේ ගන්න. දෙපැත්තේ තියෙනවා. බලමු ගණන් හදනකොට. ඊළඟට මෙන්න මේකත් නෑ නම නොකිය ප්‍රශ්න කරනවා ඔය බයට. මාර වැඩ කරන්නේ හරි. දෛසික සමීකරණ. මේක මෙහෙම ඉගෙන ගත්තාම ලේසි. දෛසික සමීකරණ. රේඛාවක දෛසික සමීකරණය. අනිත් ඒවා ලියන්න පුළුවන්. වර්ත වලට අන්නේ වේගය. රේඛාවක දෛසික සමීකරණ. මේක මෙහෙම කියන්නේ හරි. ඕගොල්ලෝ මෙහෙමනේ රේඛාවක් ගත්තාම ඕගොල්ලෝ මේක ලියනෝනේ 2x ධන 3y ඍණ 5 සමානයි බිඳුව කියලා. කොහොම ලියනෝනේ සරල රේඛාව. මේ බලන්න. මෙහෙම ලියනෝනේ. දැන් ඕකෙන් ලියන්නේ මොකද්ද? මේක මත තියෙන ඕනම ලක්ෂයක තියෙන ගතිගුණය. තේරුණාද නැද්ද? මේක මත තියෙන ඕනම ලක්ෂයක ගතිගුණය කියන්නේ x ගණනාංකයේ දෙගුණයට y ගණනාංකයේ තුන් ගුණයක් එකතු කරලා පහක් අඩු කරපුවම බිඳුව වෙනවා. එතකොට කිසියම් තැනක x ගණනාංකය දන්නවා කියන්නකො. ඔයගොල්ලන්ට පුළුවන් y හොයන්න. y ගණනාංකය දන්නවා කියන්නකො. x හොයන්න පුළුවන් නේ. මොකද එයා යටත් වෙලා ඉන්නේ මේකේ ඉන්න. ඔන්න ඔය වගේ මේක මත ඕන ලක්ෂයක්. මෙන්න මේ දෙපැත්තේ තියෙන දෛසික නැක භාවිත කරලා කියන්න පුළුවන්. දැන් උග මෙච්චර කල් දනන් ඉන්නේ නැහනේ උග. මේක A ලක්ෂය. මේක B ලක්ෂය. මේකේ මේ නොම්දයිසිකේ B කියන්නකෝ. එතකොට මූලයක් ඇතුලේ කොහේ හරි. අපි මෙතන කියනකො මූලය. මේක A. මේක B කියන්නකෝ. මේක B. දැන් මේක මත ලක්ෂයක් B කියලා ලක්ෂයක් කොහේ හරි තියෙන ලක්ෂයක්. අපිට මෙන්න මේක ලියන්න පුළුවන් මේකේ පිටුම් නැහැ කියලා ලියන්න පුළුවන්. මෙන්න මෙහෙම. ලැම්ඩා මෙහෙම ලියන්න පුළුවන්. එකරින ලැම්ඩා A ධන ලැම්ඩා B කියලා ලියන්න පුළුවන්. ලැම්ඩා අදිශයක් පාවිච්චි කරලා. මේක මත ඕන ලක්ෂයක්. ලැම්ඩාට අගේ දාපුවාම ඒ ලක්ෂයට අදාළ දෛසිකය හම්බ වෙනවා. ලැම්ඩා භාගය දැම්මා කියන්නේ භාගයයි ඒ ධන භාගයයි B. ක්‍රමයෙන් ලක්ෂය හම්බ වෙනවා. තේරුණාද? මේ ඕන ලක්ෂයක් හම්බ වෙනවා. එකරෙන ලැම්ඩා ඒ ධන ලැම්ඩා B විදියට දෙන්න පුළුවන්. OP. හරි? එහෙම නැත්නම් ඕකම බලන්න. හරි? OP කියන එක මෙහෙම දෙන්න පුළුවන්. හරි? mu A ධන එකරන mu A. එකරන mu B. ওই දෙකෙන් එකක්. මේක විදියට හෝ මේක විදියට දෙන්න පුළුවන්. තේරුණාද? ඕන්ගේ එකතුව එකක් වෙනවා. ඕන්ගේ එකතුව එකයි. ලැම්ඩා එකරන ලැම්ඩා එකතුව එකයි ඒක හරි. මෙන්න මේ දෙකේ එකක් දෙන්න පුළුවන්. දැන් ඕක සාධනය කරන්න කියනවා. විභාග ගණන් ටික බලන්න. තියෙනවද? ඕකේ බලන්නකෝ ගණන් ටික නිකන් පටපට ගාලා හැම තරම තියෙන්නේ ඕක. අපෙන් අහන තරමක් අහනවා. මෙන්න මෙහෙම. මෙහෙම ප්‍රකාශ කළ හැකියි.
දැන් මම මේක සාධනය කරනවා. මේවා තමයි ළමයි කරන්නේ. හරි. ඕකෙන් අපිට ඕක මත ආරක්ෂයක් ගන්න පුළුවන්. හරි. මොකද කරන්නේ මෙන්න මෙහෙම. මේ බලන්න මේක ලියාගත්තද? මේ උට නෝට් කරගන්න. නයිසික තමයි කරන්නේ. රේඛාවක නයිසික තමයි කරන්නේ. රේඛාවක නයිසික තමයි කරන්නේ. AB මෙහෙම ඇඳගත්තාම ඇති නේ. රයිට්. P අණු AB මත P අණු AB මත ලක්ෂයක්. මොන විට? ඕක ප්‍රකාශ කරන්නේ. ඕක සාධනය කරමු. සාමාන්‍යයෙන් ඉස්තර තුනම කියන්නේ දැන් මේක ලේස් කරලා දෙන්නේ. අපිට කියනවා මෙහෙම. OA සමානයි OB සමානයි B. AP යට AB සමානයි ලැම්ඩා. මොන විට? AP යට AB සමානයි ලැම්ඩා වෙන විට OP ප්‍රකාශ කරනවා. OP හොයන්න කියලා කියන්නේ. හරිද? එහෙනම් මෙහෙමයි. AP දැන් අපි මේක අර ගන්නවා මෙහෙම AB මේක P. හරි? ඔන්න අපි ගත්තා. මේක A මේක B. මේක OP. දැන් මොකද කියන්නේ AP මේක ලැම්ඩා. AP යට මොනවද? AB සමානයි ලැම්ඩානේ. එහෙනම් AP සමානයි පුතේ ලැම්ඩා AB. දැන් බලන්න මේ දෙන්නට එකම දිශාව තියනවාද? ඔව්. AP වල දිශාව තමයි ABටත් එහෙනම් AP දෛසිකය සමානයි ලැම්ඩා AB දෛසිකය. මොන දැන් ප්‍රශ්නේ? මේක දෛසිකය ප්‍රකාශ කරන්න මේ A හා B අතරේ. එතකොට AP අපිට බෑ එහෙම ප්‍රකාශ කරන්න. අපි මෙතන කරමු දෛසිකාකල් නියමයේ AP. AP ලියන්න පුළුවන් A වදන OP. මේක ලියන්න පුළුවන් A වදන OP. මෙතනින් මූලයට ඇවිල්ලා අපි OP නේ හොයන්න ඕනේ. සමානයි ලැම්ඩා මේක ගන්න A වදන OB. මොකද මේ කරලා තියෙන්නේ? දෛසිකාකල්න නියමය OAP OAB ත්‍රිකෝණ වලට දැම්මා. අපේ නා ඍණයේ ධන OP සමානයි ලැම්ඩා ඍණයේ ධන B. මෙහාට ගන්න. OP සමානයි එකන ලැම්ඩායේ ධන ලැම්ඩා B. ඔන්න ගාන විභාගයට අහන්නේ ඕක. ඕක නිදාසේ හදන්න පුළුවන් වෙනවා ඊට පස්සේ. දැන් බලමු. හරි. ලියාගන්නමු. ඕකෙන් පස්සේ පේපර් එක දානවා පුතේ ඈ. පේපර් එක දානවා. ඔයගොල්ලන්ට ඔව්. කලින් පේපර් එක අද සාකච්ඡා කරනවා. ඒකත් දානවා. උඩ 7 ඉඳලා 10 වෙනකන් ඒකේ ඉන්න. හරි? මේ පේපර් එක ඔයාලට බ්‍රහස්පතින්දා වෙනකන් ලියලා අපිට දාන්න පුළුවන්. බ්‍රහස්පතින්දා දවස් වෙනකන් ගන්නවා.
මෙහෙම ගත්තා. ඕක මේ විදිහට ගත්තා නම් ඒ කියන්නේ BP යට BA ගන්නත් පුළුවන්. BP යට BA සමානයි mu කියලා ගත්තා නම් mu නම් අපිට ලැබෙනවා මෙහෙම. BP සමානයි mu BA. දැන් BP දෛසිකය සමානයි mu BA දෛසිකය. හරිද? B හොදන OP සමානයි mu BO මොහොත යන්න මූලයට යන්න. ඔන්න ඔතන. දෛසිකාකාර නියමය BOP AOB ත්‍රිකෝණ වලට. හරි? දැන් අපිට ලැබෙනවා ඍණ B ධන OP සමානයි mu ඍණ B ධන A. දැන් අපිට OP ලියන්න පුළුවන් අර වගේම mu A ධන 1 ඍණ mu B කියලා. අරකම ලියන්න පුළුවන් මේ විදිහට. එතකොට එහෙනම් මෙහෙම මෙයාගෙන් මෙයා ගන්නෙ කොහොමද? මෙයා හම්බෙලා තියෙන්නේ. OP සමානයි 1 ඍණ ලැම්ඩායි. ඕන් දැන් සෙල්ලම් කරන්නේ ලැම්ඩා B. දැන් මම ගන්නවා මෙහෙම. මේක මෙව කරන්න ඕන මට. එහෙනම් මම 1 ඍණ ලැම්ඩා සමානයි මෙව කියලා ගන්නවා. මේව ලෙස යොදමු. එතකොට මොකද වෙන්නේ? ලැම්ඩා සමානයි 1 ඍණ මෙව වෙනවා. එම නිසා OP සමානයි මේ mu a දන ලැම්ඩා 1 ඍණ මෙව B. ධාරකම් මේක මාටපත් කරා. තවත් ආකාරයකට කියනවා. ඔයගොල්ලන්ට මේ මොකවත් නැහැ. මෙහෙම හම්බුනායි කියලා කියන්නේ. ඔයගොල්ලන්ට අර අනුපාතය දුන්නා නම් මෙහෙම දුන්නා නම් අර ගානේ දැන් ගාන දුන්නානේ. දැන් AP යට AB සමානයි ලැම්ඩා කියලා දුන්නානේ. මේකෙත් දුන්නා. එහෙම දෙන්නේ නැහැ. එහෙම හිතන්නකෝ. දැන් මෙතෙක් කාලයක් මේ මෑතක තියෙන ඒවයේ දෛනික සමීකරණ කියන වචනේ නොකිය දුන්නා මෙහෙම. මෙහෙම නම් මේවා වෙනන්නේ. හැබැයි ළමයි දන්නේ මොකද්ද මේ කියලා. මේකෙන් පුළුවන් මේ රේඛාව මත ඕනම ලක්ෂයක පිහිනුම් දෛනිකය කියන්නේ. දැන් ඕක මේ ලැම්ඩා කියන්නේ දැන් මෙතන ඕගොල්ලෝ හිතනක මේක මේ මෙතන එකයි. මේ මුල එක එකයි. මේක ඕගොල්ලෝ හිතන්නේ එකයි කියලා. එතකොට මේක ඕගොල්ලන්ට ලැබෙනවා. මේක 4න් එකයි නම් මේක 4න් 3යි. තේරුණාද ඊයේ? එතකොට ලැම්ඩාට 4න් එක දාපුවාම අපිට ඒක මත මෙන්න මේ පිටන ලක්ෂ්‍ය අපිට හම්බ වෙනවා. 1:3 අනුපාතයට තියෙන ලක්ෂ්‍යය. තේරුණාද? මේ 1:3 අනුපාතය කියලා කියන්නේ මොකක්ද? 1:3යි කියන්නේ මොකද්ද? මේ අනුපාතයට තියෙන ලක්ෂ්‍යය. මේක 4න් එකයි අරක 4න් 3යි. හරි? 2:3යි කියන්නේ මේක 5න් එකයි අරක 5න් 3යි. ලැම්ඩාට 5න් එක දාපු ගමන් හරි? එහෙම නේද කියන එක? අර මේක මත තියෙන හැම ලක්ෂයක්ම කියන්න පුළුවන් පට ගාලා. පිරුම් දෛනික ආයි මුලින් ඉඳලා හොයන්න ඕනේ නැහැ. දැන් අපිට මේක දෙන්නේ නැහැ. මේවා දෙන්නේ නැතුව කියනවා. මේවා දෙන්නේ නැතුව අපිට කියන මේක මත මේ රේඛාව මත ලක්ෂයක පිරුම් දෛනික අර විදිහට පෙන්වන්න කියලා. දැන් කරන්නේ මොකද? ඕගොල්ලෝ අපි හිතමු මෙහෙම කවුරු හරි ගන්නවා මෙහෙම. AP යට එයා AB ගන්නෙ නෑ. හරි? එයා ගන්නවා PB. සමානයි ඇල්ෆා කියලා. ලැම්ඩා නැහැ. හරි? දැන් අපිට එනවා AP. සමානයි ඇල්ෆා PB. දැන් දීලා නැහැ මොකුත් ඈ. ලැම්ඩා වලින් හොයන්න කියලා කියන්නේ. අර මෙයාව පෙන්නන්න කියලා කියන්නේ. මෙයාව පෙන්නන්න කියලා කියන්නේ. අපි නිකන් ගත්තා මේ පාද දෙක. අරගෙන AP PB ගත්ත ඇල්ෆා කියලා. එතකොට මේක ඇල්ෆා වෙනකොට මේක එකයි කියලා අරන් තියෙනවා. එහෙමනේ අරන් තියෙන්නේ. AP ඇල්ෆා වෙනකොට PB එකයි නේද මේ? එහෙමනේ තියෙන්නේ.
කොහොමද තියෙන්නේ? දැන් ඔන්න මම AP දෛසිකය සමාන ඇල්ෆා PB දෛසිකය. මට එනවා A හොදන OP සමාන ඇල්ෆා PO ධන OP. මට මෙතන එන ඍණය ධන OP සමානයි ඇල්ෆා ඍණ OP ධන ඇල්ෆා B නේ කොහොමද එන්නේ? එතකොට මොන්න මට එනවා මෙහෙම එක ධන ඇල්ෆා මෙහා මෙහාට එනවනේ. එක ධන ඇල්ෆා OP සමානයි A ධන ඇල්ෆා B. අර අනුපාත මෙහාවේ. දැන් වැඩේ කචල්. ඔන්න OP සමානයි එකයට එක ධන ඇල්ෆා. E ධන ඇල්ෆාකට එක ධන ඇල්ෆා. B කොහොම ආවා? දැන් මට ඕනේ මේක එක ඍණ ලැම්ඩා A ධන ලැම්ඩා B කරන්න. එහෙනම් මම මේක ලැම්ඩා දානවා. ඇල්ෆායට එක ධන ඇල්ෆා සමානයි ලැම්ඩා යොදමු. හරිද? දැන් මට ලැබෙනව මොකද්ද? එකයට එක ධන ඇල්ෆා මට ඕනේ. මගේ ඇල්ෆා හොයාගන්නවා. එම නිසා ඇල්ෆා කියන්නේ මොකද්ද? ඔන්න බලන්න ඇල්ෆා සමානයි ලැම්ඩා එක ධන ඇල්ෆා. නිකන් සොල කරගෙන යන්න තියෙන්නේ. ඇල්ෆා සමානයි ලැම්ඩා ධන ලැම්ඩා ඇල්ෆා. එකරින ලැම්ඩා ඇල්ෆා සමානයි ලැම්ඩා. ඇල්ෆා සමානයි ලැම්ඩාට එකරින ලැම්ඩා. හරිද? දැන් ඔන්න මට මෙතෙන්ට මේකමයි ලැම්ඩා. මේක මට ඕනේ එකයට එක ධන ලැම්ඩා. එක යට එක ධන ඇල්ෆා කියන්නේ මොකද්ද? මට පුළුවන් එකයට එක ධන ඇල්ෆා සමානයි එකයට එක ධන ඇල්ෆායට ලැම්ඩායට එකරින් ලැම්ඩා. තුන්වරේ ගන්න එකරින් ලැම්ඩා උඩට යනවා. මෙතන එනවා එකරින් ලැම්ඩා ධන එක. ධන ලැම්ඩා කැපිලා යනවා. මට එනවා එකරින් ලැම්ඩා. ඒ කියන්නේ මෙයා මොකක් වුණාද? එකරින් ලැම්ඩා වුණා. මෙයා ලැම්ඩා. දැන් ඒ කියන්නේ එම නිසා මට එනවා T සමානයි ලැම්ඩා එකරින් ලැම්ඩා ඒ ධන ලැම්ඩා V. ඒ කියන්නේ කොච්චර මොන අනුපාතයක් මොන විදිහට ගත්තත් අපිට මේක හදාන්න පුළුවන්. තේරුණාද? මේක බය නැතුව හදන්න. ඒක තමයි වෙන්නේ. තේරුණාද? මේක ප්‍රැක්ටිස් කරගන්න හැමදාම ගානේ තියෙනවා. 90ක් ගානන් වල තියෙනවා. හදා ගන්න. ඕකත් නිකන් හදා ගන්න පැත්තක. මෙහෙම ලෙස ගනිමු කියලා. මෙහෙම ලෙස ගනිමු. බය නැතුව මේක නිර්මාණය කරන්න. අපි මේ බව පෙන්වන්න ඕනේ. මේ බව පෙන්වුවේ යුතුයි. හරි? නිකන් සටහන් කරගන්න.